රෑ අඳුරේ සොර මුලක් ගයක් බිඳින්නට යනවා. ඒත් ඔවුන් අතර හිටියේ අමුතුම මිනිහෙක්. අනේ බන් නවතින්න. හොරකමට ගියත් හොරයන්ටම නීති කියපු එක. දිනක් සොර කණ්ඩායමකට කිරිහාමිත් එක්ක ගයක් බිඳින්නට පිටත් වුණා. තොප වගේ නපුරු අය තවත් ලෝකේ ඇද්ද? ගයක් බිඳිනවා නම් ගෙදර මිනිසුන්ගෙන් අහලා බිඳින්න ඕනේ. අහලා බිඳින්නලු. අහලා. සොරු ගෙය බිඳිද්දී කිරිහාමිට බඩගින්නක් ඇවිල්ලා. ඔහු හොරෙන්ම කෑම හොයාගෙන කුස්සියට ගියා. එතනදී මුං ඇට ටිකක් හම්බ වෙලා ඔහු ඒවා බැදන්න පටන් ගත්තා. බැදුනාද කියලා බලන්න. ආතාගේ කටට ටිකක් දැම්මා. අයියෝ මේ මක්කද්ද? ඒත් ආතා එකපාරටම කෑ ගැසුවා. ඒ හඳට ගෙදර මිනිස්සු එවිත් කිරිහාමි අල්ලගත්තා. තා මෙහි සොරකමට ආවාද? නැහැ නැහැ. මම කිසිම දෙයක් කළේ නැහැ. මා හොරකමට ආවේ නෑ. සොරුන් සමග තමා ආවේ. උන් ගේ බිඳිනකොට මං කිව්වා ගේ බිඳින්න එපා කියලා. මේ අපේ වැඩක්. ගෙදර මිනිසුන්ගෙන් අහලා බිඳින්න කියලා. එහෙම කියලා මං කුස්සියට ගිහින් මුං ඇට ටිකක් බැදලා බැදුනාද බලන්න. ආතාගේ කටට ටිකක් දැම්මා. what in the ඒත් ඔක්කොම ටික දුන්නේ නෑ කියලා මර හඟලෑවා. ඔහුගේ කතාව අහලා ගෙදර මිනිස්සු සිනාසෙලා ඔහුව ගෙදරම තියාගත්තා. ඔහොමයි කිරිහාමිගේ මේ විහිළුකාර කතාව ඉවර වෙන්නේ. හේත් කතාව ඉවරයි කියලා හිතුවට ඉවර නෑ. මේ කතාවේ දෙවෙනි කොටස බලන්න ඊළඟ කතාවත් එක්ක එකතු වෙන්න පොඩ්.